ජපන් භාෂාව සරලව ඉගෙන ගනිමු. දෙවෙනි කොටස තමයි ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ. අද අපි ඉගෙන ගන්නේ නාමපද. නාමපද වලට ජපන් වලින් කියන්නේ මේෂි කියලා. ඉතින් නාමපද කියන්නේ මොනවද? මිනිස්සු, ස්ථාන, දේවල් හඳුන්වන වචන. එහෙමත් නැත්නම් නම් වලට තමයි නාමපද කියලා කියන්නේ. ඉතින් මම වචන වෙනම වීඩියෝස් වලින් අරන් එනවා. ඒත් මෙතනදි මං ආයෙත් ජපන් භාෂාවේ නාමපද ටිකක් මතක් කරන්නම්. පළවෙනි එක ගකුසෙයි. කංජිත් මෙතනදිම මතක තියාගන්න උත්සාහ කරමු. ගකුසෙයි කියන්නේ ශිෂ්‍යයට. සෙන්සෙයි කියන්නේ ගුරුවරයාට. ඊළඟට හිතෝ කියන්නේ පුද්ගලයාට. ඊළඟට තොමොදචි කියන්නේ යාළුවට. ඒ වගේම හොන් කියන්නේ පොතට. ඊළඟට පෙන් කියන්නේ පෑනට. කුරුමා කියන්නේ වාහනවලට. ඊළඟට ඉයේ කියන්නේ ගෙදරට නැත්තම් නිවසට. ගක්කෝ කියන්නේ පාසලට. ඒ වගේම කයිෂා කියන්නේ සමාගමට. එහෙමත් නැත්තම් කම්පැනි එකට. ඊළඟට වතචි කියන්නේ මම. වතචි තචි කියන්නේ අපි. කොනොහිතෝ කියන්නේ මේ පුද්ගලයා. සොනොහිතෝ කියන්නේ ඒ පුද්ගලයා. අනොහිතෝ කියන්නේ අර පුද්ගලයා. ඊළඟට නිහොන් කියන්නේ ජපානය. මිසු කියන්නේ වතුර. රින්ගෝ කියන්නේ ඇපල්. යම කියන්නේ කන්ද. එකි කියන්නේ දුම්රිය ස්ථානය. ඉතින් මේ වචන ටික මතක තියාගත්තත් ඔයාලට සරල වාක්‍ය ටිකක් හදාගන්න පුළුවන්. ඊළඟට අපි බලමු නාමපදයක් වර්තමාන කාල ඇත යන අර්ථයෙන් කොහොමද භාවිතා වෙන්නේ කියලා. මෙතනදී නාමපදයේ අගට දෙස් කියන පදය තමයි යොදන්නේ. උදාහරණයක් විදියට වතශිවා ගකුසෙයි දෙස්. ඒ කියන්නේ මම ශිෂ්‍යයෙක්. ඊළඟට කොරේවා හොන් දෙස්. ඒකේ තේරුම තමයි මේ පොතක් කියන අදහස. ඊළඟට සොරේවා කුරුමදෙස්. ඒකේ තේරුම තමයි ඒ කාර් එකක් කියන අදහස. එහෙමත් නැත්නම් ඒ කාර් එකක් වේ කියන අදහස. ඉතින් මේ කොරේ සොරේ කියන ඒවත් විශේෂ පාඩමක් තියෙනවා. ඒක මම ඉදිරියේදී අරගෙන එන්නම්. දැනට මේ විදියට මතක තියාගන්න. ඊළඟට අපි බලමු නාමපදයක වර්තමාන කාල නැත යන අර්ථය. ඉතින් අපි මුලින්ම බැලුවේ ශිෂ්‍යයෙක් වේ. එතකොට පොතක් වේ. ඉතින් අපි බලමු ඊළඟට ශිෂ්‍යයෙක් නොවේ, පොතක් නොවේ වගේ දේවල් කියන්නේ කොහොමද කියලා. ඉතින් මේකෙදි රටාව තමයි නවුන් එකට අගට එකතු කරනවා ජා අරිමසෙන්. එහෙමත් නැත්නම් දෙවා අරිමසෙන්. මේ දෙකම පාවිච්චි වෙනවා. මේ ජා අරිමසෙන් පාවිච්චි වෙන්නේ සාමාන්‍ය කතා බහේදී. දෙවා අරිමසෙන් ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ ෆෝමල් ස්ටයිල් එකේදී. එහෙමත් නැත්නම් ලියන භාෂාවේදී. ඉතින් අපි මේ දෙවිදියටම උදාහරණයක් බලමු. වතශිවා ගකුසෙයිජා අරිමසෙන්. ඒ කියන්නේ මම ශිෂ්‍යයෙක් නෙමෙයි නැත්තම් මම ශිෂ්‍යයෙක් නොවේ කියන අදහස. ඒකම අපිට ලියන්න පුළුවන් තව විදිහකට වතශිවා ගකුසෙයි දෙවා අරිමසෙන්. ඒකේ තේරුමත් මම ශිෂ්‍යයෙක් නෙමෙයි. එහෙමත් නැත්තම් මම ශිෂ්‍යයෙක් නොවේ කියන අදහස. තව උදාහරණ කීපයක් බලමු. අනොහිතෝවා සෙන්සෙයිජා අරිමසෙන්. ඒ කියන්නේ අර පුද්ගලයා ගුරුවරයෙක් නෙමෙයි. එහෙම නැත්නම් අර පුද්ගලයා ගුරුවරයෙක් නොවේ කියන අදහස. ඊළඟට තව උදාහරණයක් බලමු. වතශිවා නිහොන්ජින් දෙවා අරිමසෙන්. ඒකේ තේරුම මම ජපන් ජාතිකයෙක් නෙමෙයි. එහෙමත් නැත්නම් නොවේ කියන අදහස. ඊළඟට පණ නැති දේවල් එක්ක බලමු. කොරේවා හොන්ජා අරිමසෙන්. මේ පොතක් නෙමෙයි. එහෙම නැත්නම් මේ පොතක් නොවේ. ඊළඟට සොරේවා කුරුම දෙවා අරිමසෙන්. ඒ කාර් එකක් නෙමෙයි. එහෙමත් නැත්නම් ඒ කාර් එකක් නොවේ කියන අදහස. මේ විදියට ඔයාලත් දන්න වචන වලින් පුළුවන් තරම් ඒ ග්‍රැමර් පැටර්න් එකට අදාළව වාක්‍ය හදලා ඒක මතක තියාගන්න උත්සාහ කරන්න. ඒක තමයි මේ ග්‍රැමර් මතක තියාගන්න තියෙන ලේසිම ක්‍රමය. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. ඊළඟට අතීත කාල ඇත යන අර්ථය. මේකෙදි පාවිච්චි වෙන්නේ නවුන් එකත් එක්ක දේශතා. උදාහරණයක් විදිහට මම ශිෂ්‍යයෙක් වෙලා හිටියා. වතශිවා ගකුසෙයි දේශතා. ඔහු ගුරුවරයෙක් වෙලා හිටියා. ඔහු කියන්නේ කරේවා සෙන්සෙයි දේශතා. ඉතින් මේ රටාව නම් ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ පණ තියෙන දේවල් එක්ක වෙලා හිටියා කියන අදහස ගන්න. මොකද දැන් පොතක් වගේ නම් වෙලා තිබුණා කියලා කියද්දි තේරුමක් නැතුව යනවනේ. ඒක නිසා ගොඩක් වෙලාවට මේ අතීත කාල ඇත යන සහ නැත යන දෙකම පාවිච්චි වෙන්නේ පණ තියෙන දේවල් එක්ක විතරයි. ඊළඟට අපි බලමු අතීත කාල නැත යන අර්ථය. මෙතනදී නවුන් එකට ජා අරිමසෙන් දේශතා කියලා එකතු කරනවා. එහෙමත් නැත්නම් නවුන් එකට දෙවා අරිමසෙන් දේශතා කියලා එකතු කරනවා. උදාහරණයක් බලමු. කරේවා සෙන්සෙයිජා අරිමසෙන් දේශතා.
ඔහු ගුරුවරයෙක් වෙලා හිටියේ නෑ. එතකොට අතීත කාල නැත යන අර්ථයේදී තේරුම වෙන්නේ වෙලා හිටියේ නෑ කියන එක. ඊළඟට අපිට ඒකම ලියන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා ජාරිමසෙන් දෙෂ්ඨා කියලානේ ලිව්වේ. ඒකම දෙවාරිමසෙන් දෙෂ්ඨා කියලා ලියන්නත් පුළුවන්. කරේවා සෙන්සෙයි දෙවා අරිමසෙන් දෙෂ්ඨා. ඉතින් ඒකේ තේරුමත් ඔහු ගුරුවරයෙක් වෙලා හිටියේ නෑ කියන එක. හරි එහෙනම් අදට පාඩම මම මෙතනින් නවත්තනවා. ඉතින් ඉගෙන ගත්ත දේ ෂෝට් නෝට් එකක් විදියට බලමු. ඉතින් අද ඉගෙන ගත්තේ නාමපදයක වර්තමාන ඇත නැත අතීත කාල ඇත නැත කොහොමද කියන්නේ කියලා. එහෙනම් නාමපදයේ වර්තමාන ඇත යන අර්ථය noun එකට දෙස් යොදනවා. ඊළඟට වර්තමාන නැත යන අර්ථයේදී noun එකට ජාරිමසෙන් යොදනවා. එහෙමත් නැත්නම් දෙවාරිමසෙන් යොදනවා. ඊළඟට අතීත කාල ඇත යන අර්ථයේදී දෙෂ්ඨ යොදනවා. ඊළඟට අතීත කාල නැත යන අර්ථයේදී ජාරිමසෙන් දෙෂ්ඨ යොදනවා. එහෙම නැත්නම් දෙවාරිමසෙන් දෙෂ්ඨ යොදනවා noun එකේ අගට. ඉතින් ඔයාලා මේ අවස්ථා හතරටම වාක්‍ය හදලා මේ grammar pattern එක හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් යාළුවන්ටත් share කරන්න. දිගටම මේ වගේ වීඩියෝ බලන්න කැමති අය කමෙන්ට් එකක් දායන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එනකන් හැමෝටම bye bye sayonara.